වර්තමානයේ අප දකින ක්‍රිකට් ටීම් එකට වඩා පසින්ම වෙනස් අති බිහිසුණු කණ්ඩායමක් අප හට අතීතයේ තිබුණි. තරගයට පැමිණෙන සියලු කණ්ඩායම් වලට ගින් දාඩිය දමන තරමේ වූ මෙම කණ්ඩායම එසේ තිබූ සරණමය යුගයේ තරගයක් වෙත මෙම වීඩියෝමෙන් ඔබව රැගෙන වෙයි. 2009 වසරේ ICC 2020 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේ තරගයක් ලෙස පැවති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසියේ ශ්‍රී ලංකා නායක කුමාර සංගප්කාර දිනාගත් අතර ඕස්ට්‍රේලියානු නායක රිකි පොන්ටික් හට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේ ශ්‍රී ලංකා පන්දුවන්නන් ගැන විශ්වාසය තබා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමටය. මෙම තරගය රංජිට සහ විසුවේ උදානගේ තම මංගල ජාත්‍යාන්තර තරගය වූවේය. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකර යුගලය වන ඩේවිඩ් වෝර්න සහ ෂේන් වොට්සන්ගේ ආරම්භක සබඳතාවය පළමු පන්දුවාරයේදීම ඇන්ජලෝ විසින් දිගහැරීමට සමත් විය. තුන්වන කඩුල්ල සඳහා පිටියට පිවිසී නායක රිකි පොන්ටික් අලංකාර පහරවල් කිහිපයක් එල්ල කරමින් පීඩනය ශ්‍රී ලංකා පන්දුවන්නන් වෙත එල්ල කළේය. පන්දුවාර 6ක් අවසන් වන විට ලකුණු 48ක් ලෙස ලකුණු තුර රැවදිස් විය. පන්දුව අතට ගත් අජන්ත මෙන්ඩිස් පළමු පන්දුවාරයේදීම නායකයා ක්‍රීඩාගාරයේ නරඹන්නේ කිරීමට සමත් විය. ඒ වන විට පන්දු 15කින් ලකුණු 25ක් ලබාගෙන සිටියේය. නවතත් ක්‍රියාත්මක වූ ඇජන්ත මෙන්ඩිස් තුන්වන කඩුල්ල ලෙස ෂේන් වොට්සන් දවාගත්තේය. ඕස්ට්‍රේලියා අවසාන පන්දුවාර 5 තුළ ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුර ඉනිම පැමිණි ප්‍රවේගකාරී පිතිකර සනත් ජයසූරිය සහ පොදුකාර ආරම්භක පිතිකර ටී.එම්.ඊ. ශාන්‍ය. පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 19ක් වන විට සනත්ගේ කඩුල්ල දවා ගැනීමට බෙට්ලි සමත් විය. ඊළඟට පිටියට පැමිණි සංගක්කාර තම රිද්මය සොයා ගැනීම පහසු කරමින් පළමු පන්දුවම තෑග්ගක් ලෙස නිපන්දුවක් ලබා දුනි. ඒ අනුව තමන් මුහුණ දුන් පළමු පන්දු දෙකටම ලකුණු 8ක් ලබා ගැනීමට සංගක්කාරට හැකි විය. පන්දුවාර 9කදී ලකුණු 91ක් ලබාගෙන තරග ජයග්‍රහණය පෙනී තිබියදී සියල්ල උඩු යටි කර වීමට ගත වූයේ 1 නිමේෂයක් පමණි. ඊශාන්ගේ කඩුල්ලත් සමග ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමට පටන් ගත්තේ කිසිවකු නොසිතූ අයුරිනි. අත්දැකීම් නොමැති තරණ ක්‍රීඩකයින් සමග සංගක්කාර පිටිය මැද තනි වූවේය. පන්දු 19කින් ලකුණු 30ක් ලබා ගැනීමට අවශ්‍ය වූයේය. එම වගකීම භාර වේ දෙහාන් මුබාහක්ට සහ කුමාර සංගක්කාරටය.
අවසාන පන්දුවාරයේදී වයින් පන්දුවක් යොමු කරමින් එවකට වර්ල්ඩ් චැම්පියන් සියල්ල දිනා සිටි ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සිංහලයින් නිස්සාර අසරණ වූයේය.